සුබ දවසක් වේවා මගේ හිතවතුනි. අද මම ඔබ වෙත ගෙන එන්නේ ඔබ බොහෝ දෙනෙක් නොදන්නා කරුණු ටිකක්. අප වෙළඳ සැල් වලින් ලබා ගන්නා පානීය ජල බෝතල් වල මූඩියේ පාටින් ඒ තුල ඇති ජල වර්ගය ගැන කියවෙනවා. එය ජාත්‍යන්තර පිළිගත් දෙයක්. අපි වෙළඳ සැල් වලින් ලබා ගන්නා පානීය ජල බෝතල වල මූඩියේ ඔබ දැක ඇති නේද? නිල් පාට, සුදු පාට, රතු පාට, කළු පාට වැනි මූඩියේ පාට වර්ග තියෙනවා. ඔබ කවදා හෝ හිතුවද මේ ජාත්‍යන්තරව පිළිගත්තා භාවිතා කරන ක්‍රමයක් කියලා? පානීය ජල බෝතල් වල මූඩියේ වර්ණයට අනුව එහි අඩංගු කුමන ජල වර්ගයේද යන්න කියවෙනවා. අපි බලමු සුදු පැහැති මූඩියේ ඇති පානීය ජල බෝතල් වල මොනවාද තියෙන්නේ කියලා. එම ජල බෝතල් වල අඩංගු වෙන්නේ පිරිපහදු කළ ජලය. එම ජලයේ සියලුම ලවණ හා ಖනිජ වර්ග ඉවත් කරලා තියෙන්නේ. වකුගඩු රෝග පවතින රෝගීන්ට මෙම ජලය පානය කිරීම ඉතාමත් යහපත් බවයි පැවසෙන්නේ. නිල් පැහැ මූඩිය සහිත ජල බෝතල් වල අඩංගු වෙන්නේ ස්වභාවික උල්පත් ජලය. ඒවා පිරිසිදු කරලා පානයට සුදුසු පරිදි සකසලා තියෙන්නේ. මෙම ජලය ස්වභාවික කංජ ලවණත් අන්තර්ගත වෙනවා. කොළ පැහැති මූඩිය සහිත ජල බෝතල් වල අන්තර්ගත වෙන්නේ කෘත්‍රිම රසකාරක හෝ ස්වභාවික ශාකසාර අන්තර්ගත කළ ජලය. මෙවැනි ජලය පානය කළ විට ඔබට නැවතවරක් පානය කිරීමට සිත තුළ ආශාවක් ඇති කරන ලෙස එම ජලය සකසලා තියෙන්නේ. රතු පැහැති මූඩිය සහිත ජල බෝතල් වල අන්තර්ගත වෙන්නේ ඉලෙක්ට්‍රොලයිට් අන්තර්ගත ජලය. ඒ කියන්නේ සෝඩියම්, පොටෑසියම් වැනි අයන අන්තර්ගත කළ ජලය. මේ ජලය ක්‍රීඩකයින්ට ඇඟ වෙහෙසා වැඩ කරන අයට බීමට ඉතාම යෝග්‍යයි. කළු පැහැති මූඩිය සහිත ජල බෝතල් වල අන්තර්ගත වෙන්නේ ඇල්කලයින් ජලය. සාමාන්‍ය ජලයේ ආම්ලික හෝ භාෂ්මික නොවන අතර එය උදාසීන මට්ටමේ තමයි පවතින්නේ. නමුත් මේ කළු පැහැති මූඩිය සහිත ජල බෝතල් වල ජලය තරමක් භාෂ්මික අගයක තමයි පවතින්නේ. කහ පැහැති මූඩිය සහිත පානීය ජල බෝතල් වල අන්තර්ගත වෙන්නේ විටමින් වර්ග අන්තර්ගත කළ ජලය. ඉතින් ඔබ හොඳින් මතක තබා ගන්න. මේ ජාත්‍යන්තරව පිළිගත් හා නිෂ්පාදකයන් අනුගමනය කරන පොදු සංකේත ක්‍රමයක් වුවත් සෑම රටකටම හා සෑම සමාගමකටම අනිවාර්යම කරන ලද නීතියක් නොවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ජල බෝතලයේ ලේබලයේ කියවීමෙන් අන්තර්ගත ජල වර්ගය මොකක්ද කියලා නිවැරදිව සැකහැර දැනගන්න. ඉතින් හිතවතුනි, මම අද මේ ඉදිරිපත් කිරීමෙන් ඔබ යම් දැනුමක් ලබා ගන්න ඇති. මේ වැදගත්සේ හැඟෙනවා නම් තවත් කෙනෙක් දැනුවත් වීමට මේ ෂෙයා කරන්න. මගේ channel එක subscribe කර නිරතුරුවම මා සමග රැඳී සිටින ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මම අදට ඔබගෙන් සමුගන්නවා. ස්තුතියි.